ලෝකේ වැඩියෙන්ම ජීවත් වෙන ගහණය අපායේ, ඊට පස්සේ පෙරේතයෝ, ඊට පස්සේ සත්තු, ඊට පස්සේ මිනිස්සු. එහෙනම් එච්චර අඩු පිරිසක් තමයි මිනිස්සු. එයාලට තමයි හිතලා කතා කරන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන ඕක. හැබැයි තිබිලත් මේ මෙහෙමනම් කතාව මොකද කියන්නේ? එච්චර අමාරුවෙන් සංසාරේ පුරා ඇවිදලා, සසර පුරා ඇවිදලා පින් කරලා පින් බලයට නම් හිතන එක කාට හරි කියා ගන්න පුළුවන් නේ. එච්චර පින් බලයක් ඇතිව ඉපදිච්ච ඔයාලයි මමයි කාගේ හරි හිතක් රිද්දන්න නම් කතා කරන්නේ. අපරාධේ කටහඬ හම්බුනේ. කාට හරි දුක් දෙන්න නම් කතා කරන්නේ. අපරාධේ කටහඬවල් හම්බුනේ. කවුරු හරි බිඳවන්න නම් කතා කරන්නේ. අපරාධේ කටවල් හම්බුනේ. අපිට කංකරච්චලේ ඉන්න බැරි තරම් කරදරයක් නම් අපරාධේ කටවල් හම්බුනේ. බුදුහාමුදුරු දේශනා කරනවා දරුවනේ, මිනිස්සුන්ගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. කකචූපම කියලා සූත්‍රයක තමයි යොක තියෙන්නේ. ওই කෙටේරියෙන් සමහරු කොටනවා. මිනිස්සුන්ගේ කටේ කෙටේරියක් තියෙනවා. සමහරෝකෙන් කොටනවා. ඔයගලන්ට එහෙම කවුරුවත් කොටලා නැද්ද? අප්‍රමාණයි. අද උදේ එහෙම කවුරුවත් කෙටුවේ නැද්ද? ගුණධම් ඉස්කෝලේ තියනවා යන්නේ නැද්ද? පව්කාරයා බුද්ධි කියලා එහෙම නෑ නේද? එහෙම නෑ. දරුවනේ ඉස්කෝලේදී එහෙම කවුරුත් මේ කෙටේරියෙන් කොටන්නේ නැද්ද? මේ පොඩ්ඩක් වැඩි මේ පොඩ්ඩක් වැඩි පරිස්සමෙන් දත් ටික බඩට යවා ගන්න ඕනේද? කොටලා නැද්ද කවුරුවත් එහෙම? මොකද කියන්නේ? බත් එක අපිට දෙනවද? පණ බේරන් යනවද? කොටලා නැද්ද කවුරුවත් කෙටේරියෙන්? ඔව්, හැමදාම ඉස්කෝලේ ලකුණු ගත්තට දහම් පාසල් ගියාට බලමුකෝ. හැමදාම දහම් පාසල් යන, ඉස්කෝලේ යන ගුරුවරුන්ට කීකරු දරුවන්ට ඇහිලා නැද්ද සමහර යාළුවෝ කියනවා ඔය යන්නේ හොඳට ඉස්කෝලේ යන උපාසකම්ම. ඔය අපේ ගණන් සර්ගේ මුට්ටිය. හිත රිදෙනවා. ඒ කියන්නේ හොඳ කීකරු ළමයෙක් නම් එයා මුට්ටියෙක්. එයා ඉස්කෝලේ යනවා නම් එයා හැමදාම ඉස්කෝලේ යනවා නම් එයා ඉස්කෝලේ මුට්ටියෙක්ලු. ඉස්කෝලේ යන්නේ නැතුව අර බෝක්කුව ගාව රත්ය දුක ගා ඉන්නවා නම් එයා සුපර්මෑන් කෙනෙක්ලු. මේ චින්තනයේ මොකක් හරි අවුලක් තියෙනවා. දෙනල නැද්ද දරුවනේ? එහෙම කෙටේරි කටේ තියාගෙන උදේ හවස කොටන අය බුදුහාමුදුරු දේශනා කරනවා එච්චරකට මේ වචන මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා. මොකට කටක් හම්බුණාද දන්නේ නැහැ. මේ જાතිය ළමයි දවස්